ගොඩක් හොඳට වැඩ කරන ළමයි කියන්නේ අඩුවෙන් නිදාගන්නේ උන් නෙවෙයි. ගොඩක් හොඳට වැඩ කරන උන් තමයි හොඳටම නිදාගන්නෙත් ඇත්තටම. ක්ලාස්සේ කොච්චර ආසාවෙන් උනන්දුවෙන් අහගෙන ඉන්න හැදුවත් නිින්ද යනවනේ හැම ක්ලාස් එකකම. මොකද කරන්නේ නම් පැය 5ක් නිදා ගන්නවලු ගෙදරදිත්. මොකද කරන්නේ? උෂ්ණත්වය ලියන එක අනිවාර්යද අහලා තියෙනවා අර නයිට්‍රෝ කරන්නේ නැහැ. කලින් කිය අතෙන්න BR2 නෙවෙයි දෙන්නේ නේද? BR2 තමයි දාලා තියෙන්නේ. අතනට BR2 නෙවෙයිද එන්නේ සර්? කොතෙන්ද? නිදිමත ගැන ඔය මම අර කලින් කරපු වීඩියෝ එකක් නම් ඇති YouTube එකේ. ඒක බලන්න. ඒ කියන්නේ ඒ නිදිමත කියන කාරණාව ඔය පැය 5ද පැය 4ද පැය 6ද 7ද ඒ වගේත් ළමයි අහනවනේ. සහයද මේ ඊළඟට එන කාලේ ඕගලන්ට ඔය ප්‍රශ්නේ එන්න වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙත් නෑ අත්තට. මම අර වීඩියෝ එකේ ගැන ටිකක් දීර්ඝව කතා කරනවා. නිදිමත එන්න හේතුව මොකද්ද? එතකොට අපි ඒක නැති කරගන්න මොනවද කරන්න ඕනේ කියලා වෙන වෙනම. ඕක වෙන්නේ දැන් ඉස්සරහා කාලේට කොහොමත් එහෙම තමයි තත්ත්වය. නිදිමත එන්න හේතුව අර නිදිමත කියන්නේ සාමාන්‍ය ජෛව මනුස්සයෙක්ගේ ඇඟේ සාමාන්‍ය ප්‍රොසෙස් එකක්නේ. ඒතර ඒක වෙන්නේ අර මහන්සියට අපේ ඇඟ හදාගන්න පොඩි නිකන් විකල්පයක් ඒක. සහ මහන්සියට සහ පීඩනයට. ඒ කියන්නේ නිදිමත එන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් කායික හෝ මානසික මහන්සිය, අනිත් එක පොඩි ඔළුවේ පොඩි පීඩනයක් වගේ පොඩි ස්ට්‍රෙස් ගතියක් තියෙන එක. හරිද? ඒ දෙකේදිම මහන්සියට නම් නිකන් ඒ විවේකයේ අවශ්‍යකමට එහෙම එකක් හදනවා. අනිත් එක එන ඔළුව එන කලබලයි නම් හැමතිස්සෙම වද වෙවි නම් ඉන්නේ දේවල් ගැන වැඩ කරන එකේ එන වැඩ ගොඩ ගෙහිච්චේ වරම්මනම් එන්න කලබලයක නම් ඔළුව තියෙන්නේ. ඒකත් හේතුවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔළුවට ටිකක් අමාරු වෙනකොට ඔළුව බලනවා වෙන දේවල් වෙන පැත්තකට යන්න හෝ නිදා ගන්න හරි. නිදා ගන්න වෙලාව වෙන මොකුත් කල්පනා කරගෙන ඉන්න දෙයක් නැහැ නේ. ඒ හින්දා අර ඒක නිදිමත එන්න එක හේතුවක්. අනිත් එක ඉතින් මහන්සිය. දැන් ඔයගොල්ලෝ ඉස්සරහට යනකොට තව තව මහන්සිය වැඩි වෙන්නේ. ඒතර මහන්සිය වැඩි වෙනකොට සාමාන්‍ය මිනිස්සෙකුට අපි හිතමු පැය 5ක 6ක 7ක නිින්දක් ඕන කියලා. ඕගොල්ලන්ගේ මහන්සිය හැටියට ඕගොල්ලන්ට පැය 8ක 9ක 10ක නිින්දක් හරිනම් ඕන වෙනවා. හැබැයි පැය 8ක 9ක නෙමෙයි පැය 3 4ක් දෙන්නත් බැරි පැත්තකටත් අනිත් පැත්තෙන් එනවා. ඕක තමයි හැම ළමයම මම කියන්නේ. එකෙක් දෙන්නේ නෙමෙයි. සියලු දෙනාට මූණ දෙන්න වෙන එක ඉස්සරහා කාලේ ඒක තමයි. දැන් මේ ප්‍රශ්නේටත් නුදුරේදී එනවා මේ ප්‍රශ්න. ඒක ඒ ලෙවල් කරන ඕගොල්ලෝ නෙවෙයි මේ ඉතිහාසයේ ඒ ලෙවල් කරලා මේක ගොඩ දාපු හැම එකාටම දිවිච්ච ප්‍රශ්නයක් ඕක. ඒතර හැමෝම මේ ප්‍රශ්නේ තියෙද්දි තමයි ගොඩ දැන් මේ හින්දා වාට මේ ප්‍රශ්නේ මේක ගොඩ දාන්න නැතුව ඉන්න හේතුවක් වෙන්නේ නැහැ. එතකොට ඒක අවම කරන්න පුළුවන් එකක් ඉතින් ඕනනම් පන්ති තියෙන දවසට ටිකක් වැඩිපුර නිදා ගන්න පුළුවන් නම් බලන්න. ඒ කියන්නේ තමන්ගේ නිින්ද පන්තියක් තියෙනවා නම් අවසරුවේ පැයක් විතර පුළුවන් නම් වැඩි කරන්න බලන්න. ඒ කියන්නේ ඒකත් එක එක්කනට සාපේක්ෂව හරිද? ඒක නිකන් දැන් කනවා වගේ තමයි. දැන් ළමයි අහනවනේ කොච්චර ලාවක් නිදා ගන්න ඕනද කියලා. ඒක නිකන් හරියට කොච්චරක් බත් කන්න ඕනද වගේ ප්‍රශ්නයක්. එක එකාට සාපේක්ෂයිනේ. සමහරක් කරන චුට්ටයි ගන්න ඕනේ. මේ බඩ පිරනවා. එහෙම වර්ධනයටත් ඇති ඔක්කොම ඇති. සමහරක් කරන කොච්චර කෑවත් බඩගිනි, කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නැහැ. ඒ සයිස් මේ එහෙම වුණොත් ඉන්නේ. ඒ එක එකාට කන්න ඕන ප්‍රමාණය වෙනස්. තම තමයි තමන්ට කන්න ඕන ප්‍රමාණය තමන්ට සාපේක්ෂයි. ඒකෙකට නොකා නොබී දවස් දෙකක් විතර ඉන්න පුළුවන් වුණොත් ඇති සමහරක්. සමහරක් වුණොත් මේ පැය දෙකක්වත් නොකා ඉන්න බෑ මොනවා හරි කන්න ඕන වගේ වුණොත් ඇති. නින්දත් ඒ වගේ. ඉතින් ඇත්තට මේ සාපේක්ෂව එක එක මනුස්සයාගේ ඇඟ හැදිලා තියෙන විදිහට ආවේනිකව තමයි යන්නේ. හැබැයි එහෙමයි කියලා ඉතින් අපිට හිතන වෙලාව නිදා ගන්න බෑ ඒ ලෙවල් වලදී. ඒතර එක ළමයෙකුට පැය 4ක් ඇති වෙලා තව ළමයෙකුට පැය 5ක් මදි වෙන්න පුළුවන්. එතනදී ඉතින් ඕකේ බලන්න ඕනේ මේක හරියද? ඕගොල්ලෝ නින්ද අඩු කරන එක තමයි ගන්න යන ඔප්ෂන් එක වැඩ කරන එක වැඩි කරන්න මම අහන්නේ. දැන් ඔය නිදි මරලා හරි වැඩ කරන්න උත්සාහ කරන ළමයි ඉන්නේ. මං ඇහැරිලා ඉඳලා මං පැය 2යි නිදාගන්නේ. මම අර හිටපු ගමන් අර ඕනකට වඩා මොරාල් වෙලා එන්නේ වගේ හරිද? මේ මම පැය 2යි අර උදේට එලාම් මෙහෙම තියන්නේ පැය 3කින් විතර හැරෙන්න කියලා උදේ වෙද්දී ගතිය හරි ආයේ එලාම් එක ඕෆ් කරලා නිදා ගන්නවා. නමුත් අර රෑ නිදාගද්දි එන මොටිවේට් වෙලා අම්මට එටලා මං ඇරලා 3ට කියලා එලාම් එක දෙලා 3ට කලින් නිදා ගන්නවත් එක්ක. අන්තිමට උදේ හැරෙන්නේ නෝමල් වෙලාවට කලින් නිදාගෙන මොන්ද නිින්දක් අරගෙන හරි. කොහොම හරි මේ ඒ වගේ දැන් ඕගොල්ලෝ අර වැඩ කරන්න ඕන කියලා හිතද්දි නිින්ද පැත්තෙන්නේ කපා හරින්නේ. මේ එතන ලොකු අවුලක් තියෙනවා. මම කියන්නේ ඔයාට නිින්ද කැප කරන තැනට ફોකස් කරන්න ඇහැරිලා ඉන්න වෙලාවේ උපරිම වැඩ කරන තැනට ඇහැරිලා ඉන්න වෙලාවේ වැඩ කිරීම ඔප්ටිමයිස් කරාට පස්සේ ඇහැරිලා ඉන්න වෙලාවේ තමන් වැඩ කරන ප්‍රමාණය උපරිම කාර්යක්ෂම කරාට පස්සේ නිින්ද කපා හරින්න පටන් ගන්නවා.
ඕගොල්ලෝ ඇහැරලා ඉන්න වෙලාවේ නාස්ති කරන වෙලාව බැලුවොත් සමහරක් විට පැය 8යි. රැට් නිදා ගන්න හදනවා පැය 4ක්. ඉතින් බාර පැයට වැඩ කරලා තව ඕන තරම් නිදාගත්ත හැකියි. පැය 12ක් නිදාගත්ත හැකියි. ඒත් අර ගානම වැඩ වෙලා අන්තිමේට. හරි. ඒ කියන්නේ දවල් වරුවේ වැඩ කරන්න තමන් ඇහැරලා ඉන්න වෙලාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න. ඒ වෙලාවේ තමන්ගේ ඩිස්ට්‍රැක්ෂන්ස් අයින් කරන්න ෆෝන් ඕෆ් කරලා තියන්න පුළුවන් දවස්වල සම්පූර්ණයෙන් ඕෆ් කරලා තියන්න. පන්ති අනම්මනම් හෝ ඒක ඕන වෙන්නේ නැති වෙලාවට එහෙම පුළුවන් නේ කරන්න. එහෙම කරලා තියන්න සම්පූර්ණයෙන්. එහෙම කරලා බලන්න කොච්චර වෙනසක් වෙයිද කියලා. තමන්ගේ ඩිස්ට්‍රැක්ෂන්ස් ටික අයින් කරලා දාලා තමන් ඇහැරිලා ඉන්න වැඩ කරන වෙලාවේ උපරිම ප්‍රමාණය වැඩ කරනවද බලන්න. එතකොට අහුවෙයි දැන් ඊයේ නේ සරලව මම හැමෝටම පොදුවේ කියන්නේ. ඊයේ දවසේ තමන් වැඩ කරපු ප්‍රමාණය කොච්චරක් විතර පැය ගාණක් වෙන්නද කියලා හිතන්නකෝ. සහ ඊයේ දවසේ වැඩ කරන්න කියලා පුළුවන්කම තිබිලා මම මේ කියන්නේ කන බොන වෙලාවේ වැඩ කරන්න නෙමෙයි කියන්නේ. ඇහැරිලා කන බොන වෙලාවල් නිදා ගන්න වෙලාවල් ඔක්කොම අයින් කරාට පස්සේ ඇහැරලා වැඩ කරන්න තියෙන ගම් වෙලාවක් තියෙනනේ. ඒ වෙලාවේ පැය කීයක් නාස්ති කරන්න නැද්ද කියලා කල්පනා කරන්න. ගොඩක් ළමයිගේ පැය 5-6 ඕක ඇතුලේ තියෙන්නේ. අර මුළු රෑ නින්දර වඩා දවල් වරුවේ කාලේ නාස්ති කරනවා. ඉතින් මම කියන්නේ මුලින් ඒ දවල් වරුවේ තමන් ඇහැරිලා ඉඳිමින් නාස්ති කරන පැය 5 පැය 3කට පැය 3කට නෙමෙයි. ඒ පැය 5න් පැය 3-4ක්වත් වැඩ කරන්න ගන්න. පැයක් විතර ඒ නාස්ති අඩු කරන්න. පැයකට විතරම. 100%ක් අඩු කරන්න බෑනේ අපි ඕවා කිව්වට. පුළුවන් තරම් අවම කළා මම කියන්නේ ඇහැරිලා ඉන්න වෙලාවේ තව ගොඩක් තියෙන ඕගලන්ට වැඩ කරන්න පුළුවන් ක්‍රම. තව මේක සෑහෙන්න වැඩි කරනවා. එතකොට නිින්ද පැත්තෙන් කපන්න ඕනේ නෑ ඕක ඇත්තටම. ඒක කොච්චර වැඩ නන්නත්තර වෙලා ඉන්න ළමයෙකුට උනත් පැය 4 5 6 වුණත් නිදාගෙන මේක කරන්න පුළුවන්. ඇහැරිලා ඉන්න වෙලාවේ වැඩ කරනවා නම් වෙන්න සාමාන්‍යයෙන් මේ මාරද දවසක වැඩ කරන වෙලාව පැය 12 14 පෙන්නට පස්සේ අපේ වැඩ ඊට පස්සේ කරත් එච්චර ඉෆෙක්ටිව් නෑ. පැය 10 12 පෙන්නහම පැය 12 වගේ පෙන්නහම ඊට පස්සේ වැඩ කරා කියලා ඒකේ ඉෆෙක්ටිව්නස් එක අඩු වෙන්න ඊට පස්සේ කරන්න ඕනේ පේපර් එකක් හරි ප්‍රශ්න ටිකක් හරි මොනවා හරි ඒ වගේ දෙයක් පාඩම් කරනවා වගේ ඒවා ඒ වෙලාවට ප්‍රැක්ටිකලි කරන එක තේරුමක් නැහැ. මිනිස්සුන්ගේ විදිහක් තියෙනවනේ. දැන් අපි හිතන්නකෝ ඇඟපත වෙහෙසවල වැඩ කරනවා කියලා. ළමයි ඇඟපත වෙහෙසවල වැඩ කරනකොට ඉතින් සාමාන්‍යයෙන් පැය 7-8ක් වැඩ කරාට පස්සේ ඊට පස්සේ වැඩ කරන්න බෑනේ ඇඟට. ඒ කියන්නේ වද්ද ඩල් වෙනවනේ ඇඟ. ඊට පස්සේ බොරුවට වැඩ කරනවා කියලා කරාට මාර ස්ලෝනේ වැඩ වෙන්නේ. මෙන්ටලි ටිකත් එහෙම තමයි. ඒ හිතනවා මනස වෙහෙසවන මොලේ වෙහෙසවන එකත් එච්චර තමයි. අරන වඩා ටිකක් වැඩිපුර පුළුවන්. පැය 10 12 ඇද ගන්න පුළුවන් කොහොම හරි. අපි ඊට පස්සේ කොච්චර වැඩ කරත් ඒක එච්චර ඉෆෙක්ටිව් නෑ. ඉතින් අර දවසේ සාමාන්‍යයෙන් පැය 10 වගේ පෙන්නට පස්සේ ඔයගොල්ලෝ පේපර්ස් හරි මොනවා හරි අර ප්‍රශ්න කරන දෙයකට තමයි මාරු වෙන්න ඕනේ. අලුතින් පාඩම් කරන ඒවා ප්‍රැක්ටිකල් නෑ ඒ වෙලාවට. ඒතර එහෙම බැලුවාම ඔයගොල්ලෝ පුළුවන් තරම් බලන්න ඕනේ හොඳ නිින්දක් දීලා. හොඳ නිින්ද කියලා මම අදහස් කරන්නේ පැය 4 සිට 7 වගේ දක්වා ඕන වෙලාවක එක එක ළමයාට එක එක සාපේක්ෂයි මේක. හොඳ නිින්දක් දීලා දවසේ කොහොම හරි පැය 12ක් වැඩ කරන්න හදා ගන්න මුලින්. පැය 12ක් පුටුවේ වාඩි වෙලා ඉන්න එක නෙමෙයි මේ කතා කරන්නේ. ඒක කරන්නේ උන් ඇති ගොඩක්. හරිද? ඒවට වැඩ වෙන්නේ එතනින් පැය 6ක් විතර. ඒ කියන්නේ පුටුවේ වාඩි වෙලා වෙන මනෝගහනේ වයින් කරන්න එපා. හරිද? ඒවට යනවනේ එකට එක අනුපාතයට වගේ වෙලාවක් ඕගොල්ලන්ට. හරිද? වැඩ කරන වෙලාව එකයි නම් මනෝගහන්න තව එකයි. ඒ වගේනේ යන්නේ. ඒතර ඒව කපා හැරලා. හරිද? ඒ දේවල් ටික අයින් කරලා පුළුවන් තරම් අර වැඩ කරන වෙලාවේ ඕගොල්ලන්ගේ ඇත්තනම වැඩ වෙන්න හැදුවා නම් පැය 12 13 14 සීමාවට ඒක ඇදලා ඒතකොට ළමයි තව පැය 10ක් දවස් ඉතුරුයිනේ. ඔය පැය 10න් පැය 2-3ක් කණ්ඩ බොණ්ඩයයි. ඉතුරු පැය 7ම නිදා ගන්න මං කියන්නේ. පුළුවන් මේක කරන්න. පැය 12ක් වැඩ කරොත් තව පැය 12ක්ම දවසේ ඉතුරුයි. ඒ පැය 12න් පැය 2-3ක් කන බොන නම් මනම් ඒවට යයි. මූලික අවශ්‍යතා සඳහා. ඉතුරුයි තව පැය 7-8ක් ඒත් ඉතුරුයි. ඒ පැය 7-8 මුණත් නිදා ගන්න පුළුවන් අර ටික වැඩ කරා නම්. ඒතර ඕගොල්ලෝ වැඩ කරනවා කියන එකට නිින්ද කමිට් කරන්න යන එක දෙවණියටයි වෙන්න ඕනේ. පළවෙනියට ඇහැරිලා ඉන්න වෙලාව වගේ උපරිමයට වැඩ කරනවද කියලා බලන්න. ඒතර මනෝ ගහනවා වගේ කොහොමද නතර කරන්නේ? ඒක නතර වෙන්නේ නැහැ. ඒක කෙරෙනවනේ. කොහොම කරන්නේ ඒකට? අනාගතයේ සුබ සිහින දැකීම සමහරුන්ගේ. සමහරු ජීවිතේටවත් වෙලා නැති වෙන දුක්බර දෙයක් මවාගෙන එන අප්සෙට් එකේ ඉන්නවා. අර සමහරුන් අඬනවා. ඒ කියන්නේ මොකුත් වෙලා නැහැ. අර හිතේ හදාගෙන ඒක වෙන සිද්ධියක් මවාගෙන Tamanට එන කරදරයක් වෙලා වාර ප්‍රශ්න වල ඉන්න. ඒ මිනිස්සුන්ගේ හැටි ස්වභාවික දේවල් මිනිස්සුන්ගේ මේවා තියෙනවා. චර්යා රටාවක්. ඒවා තියෙනවනේ එක එක ඒවා කොහොමද නැත්තම් නතර කරන්නේ? මේමයිද ඕක හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඒක එහෙම ලේසියෙන් නතරන දෙයක් නෙමෙයි. අවම කරන්න යම් උපක්‍රම තියෙනවා. අර එකක් තමයි අර මං කියන පැය භාගය වගේ කොටස් වලට කඩාගෙන වැඩ කරන්න කියන එක. ඒ කියන්නේ පැය භාගය ඕක මං ස්පෙෂල් මීටින් එකෙත් කිව්වා. අර පොමොදෝරු කියලා ටෙක්නික් එකක් තියෙනවා. පැය භාගය කැලි වලට කඩාගෙන වැඩ කරද්දී අපිට මනෝ ගන්න වෙලාවක් නැහැ. පැය භාගයෙන් ඇතුලේ තියෙන වැඩ ඉවර කරන්න ඕනේ. ඒ වගේ එකක්. ඒක එක හොඳ එකක්. සහ පාඩම් කරන්න මොකක් හරි පිටුවක් නෝට් එකක් කියවනවා වගේ පාඩම් කිරීමක් නම් තියෙන. ගණන් හදනකොට ඔය වෙනවා අඩුයිනේ සාපේක්ෂව. පාඩම් කරද්දී ගොඩක් වෙන්නේ. පාඩම් කිරීමක් නම් යන්නේ පිටුව මුල තමන්ගේ පිටුව කියවන්න පටන් ගත්ත වෙලාව ලියනවා. පිටුව ඉවර වෙද්දී ඒක කියවලා ඉවර වෙච්ච වෙලාව ලියනවා. එතකොට අර හැමතිස්සෙම ටයිම් එක ඔළුවේ යන නිසා බහුබූත ගොඩාක් හිත ඉන්න යන වෙලාව අඩු වෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සෙකුට එක පිටුවක් කියවන්න යන්නේ විනාඩි 6ක් 10ක් අතර වෙලාවක්. ටිකක් විස්තර වැඩිපුර තියෙන පිටුවක් කියවන්න. ඒතර ඒ වගේ වෙලාවක් අතර මේ පිටුව ඉවර වෙන්නත් ඕන. එහෙම නොවුනොත් ඔයාට
තමන් වැඩේ හරියට වෙන්නේ නැහැ කියලා අර ඒ ළඟ ඇනලයිස් වෙනවා. එතකොට වැඩ වෙනවා වැඩි. ඒක තමයි එකක්. සහ එන විකාරයක් කල්පනාම වෙනව නම් අකරි හැමතිස්සම එනම අකරි එන ඉන්ටරෙස්ටිං එකක් දැන් ඔළුව ඇතුලේ වැඩ කරනවා. දැන් වැඩ කරන හැමතිස්සෙම විනාඩි දෙකකට සැරයක් අරකපත් වෙනවා. මේව කරන්න පුළුවන් නේ හැබැයි අරකට කියලා ඒ වගේම එනවා. හරි. එහෙම වෙනකොට ඒක වෙනම කොලයක පස්සේ හිතන්න කියලා ලියලා තියන්නේ. හරි. පස්සේ වෙලාව හිතන්න මේ පාඩම ඉවර වෙලා බත් කන ගමන් හිතන්න කියලා. එතකොට හිතන්නේ නැහැ ඒ මොකුත්. හරිද? දැන් ඔයාලා ඒ ලෙවල් ඉවරලා එහෙම කරන් ඉන්නේම ලියලා තියන්නකෝ ලියලා බලන්න මොනවද කරන්න කියලා. මොකුත් කරන්නේ නැහැ. හරි. නිින්ද යන්නේවත් නැහැ ඊට පස්සේ. අර කියන්නේ මං හොඳට නිදා ගන්නවා කියන එකනේ පටන් ගන්න ඒ ලෙවල් ඉවරලා මොන නිින්දවත් යන්නේ නැහැ. හරි. ඒක ඕනේ නැති වෙනවා ඒ සියලු දේ. එහෙම තමයි හැටි. ඔය තනිකර බොරුවක් ඒක අර මනස ප්‍රෙෂර් වෙනකොට මනස බලනවා වෙන මොකක් හරි කල්පනා කරන්න. මේක මලවදයක් මම වෙන එකක් හිතනවා කියලා ඩිස්ට්‍රැක්ට් වෙන්න බලනවා. ඒක තමයි වෙන අద్భుත ගොඩාක් කියව වැඩ තියෙන කාලෙටම හිතෙන්නේ. වැඩ නැතුව හොයද්දී ඒ බයිලා මොකුත් නැහැ. අර එහෙම තමයි වෙන්නේ. අර රිලීස් එකක් හොයන්නේ මොකක් හරි නිදහසක් හොයන්නේ මනස එහෙම එකක් හොයනවා. ඒකයි එහෙම වෙන්නේ. ඒතර ඒවා තේරුම් අරගෙන තමන්ට මොකක් හරි කල්පනා වෙනකොට ඒක වෙනම කොලයක ලියන්න. හරි. මේක කල්පනා වෙලා තියෙනවා. අද මම මේ වැඩේ ඉවර කරලා තව ටිකකින් කනවා. කන ගමන් මේක පාඩම් කරනවා. පාඩම් කරනවා නෙමෙයි. මේක හිතනවා. හරි. ඒ වගේ. ඒ කනකොට ඒවා හිතෙන්නේ නැහැ. ආයෙ කාලේ ඉවරලා වැඩ කරන්නේත් ආයෙ හිතනවා. ආයෙ කොලයක ලියන්න. හරි. කලින් හිතන්න බැරිුණා රැට කනකොට හිතනවා කියලා ලියලා ආයෙ වැටික් කරගෙන ඒ වගේ විවිධ පොඩි උපක්‍රම පාවිච්චි කරමින් මොනවා හරි කරමින් එව්ව වාල්ණය කරලා තමන් ඇහැරිලා ඉන්න වෙලාව උපරිමයට ඔප්ටිමයිස් කරන්න ඒකෙන් උපරිම කාර්යක්ෂමතාවය හදලා ඉන්නේ. ඊට පස්සේ බලුවන් නිින්ද ගැන බලන්න. එහෙම බැලුවොත් ඕගොල්ලෝ ඕන කෙනෙකුට ගණන් හදලා බැලුවොත් තේරෙයි පැය 8 විතර නිදා ගන්න ඕනෙකට හරිනම් පුළුවන්. ඇත්තම දවස් උපරිම ප්‍රොඩක්ටිව් ඇහැරිලා ඉන්න වෙලාව වැඩ කරනවා නම් දැන් හිතන්න ඔයා ඊයේ උපරිම කොච්චර වැඩ කරාද? පහුගිය සතියේ ඇවරේජ් වශයෙන් සම්පූර්ණ දවසක දවල් වරුවක කොච්චර වැඩ කරාද කියලා බලන්න. ඒක තව කොච්චරනම් වැඩි කරන්න පුළුවන් නැද්ද කියලා හිතන්නකෝ. ඒ ගානට වැඩි කරාම නිදා ගන්න පැය 8කට එහා ඉතුරුන ඕනෙකට. හරි. හරියට දවල් වරුව කළමනාකරණය කරන ඕනෙකට පැය 8ක් නිදා ගන්න පුළුවන්. දැන් සිලබස් එක කව කරන්න පටන් ගත්තා. මම කියන්නේ රැපිඩ් රිවිෂන් ළමයෙකුට උනොත් මේ කියන්නේ. නිදා ගන්න යන්න එපා පැය 8ක්. මොකද උඹලා දවල් වරුවේ එහෙම වැඩ කරන්නේ නැහනේ. මම කියන්නේ දවල් වරුවේ එහෙම වැඩ කරනවා නම් පර්ෆෙක්ට් මට්ටමට පරිපූර්ණ තත්ත්වයට වැඩ කරනවා නම් රැට පැය 8ක් නිදා ගන්නත් හරිනම් පුළුවන්. නමුත් කාටවත් එච්චර පරිපූර්ණ තත්ත්වයට යන්න බෑ. නමුත් ලං වෙන තරමට මෙහෙන් නිින්ද වැඩි කරන්න පුළුවන් ඕගලන්ට. ඒ නිසා වැඩ කරනවා කියන්නේ නිින්ද අඩු වෙනවා කියන එක නෙවෙයි ඈ. ගොඩක් හොඳට වැඩ කරන ළමයි කියන්නේ අඩුවෙන් නිදාගන්නේ උන් නෙවෙයි. ගොඩක් හොඳට වැඩ කරන උන් තමයි හොඳටම නිදාගන්නෙත් ඇත්තටම. ඒ ගොඩක් හොඳට වැඩ කරන උන් හොඳටම නිදාගන්න හේතුව උන් ඇහැරලා ඉන්න වෙලාවේ වැඩ කරනවා. ඒතර උන්ට නිදාගන්න වෙලාවක් තියෙනවා. අනිත් ළමයින්ට වෙලා තියෙන්නේ ඇහැරලා ඉන්න වෙලාවේ වැඩ කරන්නෙත් නැහැ. දැන් නිදාගන්නත් බෑ. නිදාගන්න නැතුව වැඩ කරන්නත් හදනවා. එතකොට නිදිමතයි පහුවදාට. ඒතර පහුවදා කොහොමවත් වැඩ කරන්න බෑ. ඇයි නිදිමතයිනේ. ඒ වගේ ප්‍රශ්න ගොඩක් එනවා. අර එකෙන් එක අර විෂම චක්‍රයක් වෙනවා. මේ ප්‍රශ්නේ වෙන ප්‍රශ්නයක් එනවා. මේ ප්‍රශ්නෙන් ආය අලුතින් ප්‍රශ්නයක් එනවා. එහෙම කැරකි ප්‍රශ්න වැඩි වෙන එක තමයි වෙන්නේ. එහෙම නැතුව ඇහැරලා ඉන්නලා උපරිම වැඩ කරනවා නම් ඕක සෑහෙන්න මේ පැති වලින් සෑහෙන්න නිදහසක් ඕගලන්ට හදාගන්න පුළුවන්. ඒව තමයි බලන්න ඕනේ නිින්දට කලින්. නිින්ද අඩු කරන්න ඒ ඔක්කොම කරලත් තව වෙලාව මදි නම් නිින්ද අඩු කරන්න. එහෙම වෙන්නේ නැහැ ඉතින්. ඇහැරලා ඉන්නලා වැඩ කරන එක තමයි අංක 1 වෙන්නේ. හරි.